එතකොට මේ මිහිඳු ආන්දරෝ මේ අහසින් ආවේ නෑ. ඒ කියන්නේ ඒවා සාහිත්‍ය. යා නැවෙන් ඇවිල්ලා දැන් මිහිඳු ආන්දරෝ අහසින් ආවනම් සංගමිත්තා දෙරණිය එහෙනම් මොකටද නැවෙන් ඉන්නේ? ඔය අහසින් වැඩි කතා කියන එක සාහිත්‍ය. එතකොට ඒ නැවෙන් ඇවිල්ලා ඊට පස්සේ රජුරු හැප්පෙන්න රාජධානියට එන්න එපේ. මේ රාජ්‍යය එතකොට අනුරාධපුරේනේ. එතකොට මිහින්තලා භූමිය කියන්නේ දඩකෙලියේ දිච්ච තැන. කියන්නේ ඉස්සර අපේ රජවරු කරපු දේ තමයි පොයට දුනු ඊතලත් අරගෙන දඩේ ගියා. දඩකෙලියේ ගිහිල්ලා සත්තු මරලා බාබකිව් එහෙමත් දාන්න දේ කරේ. මම හිතන්නේ. ඒව කාලා බීලා මේ විනෝදගාමී ජීවිතයක් ගත කට්ටියනේ. අන්න මේගොල්ලෝ දෙන්නා මිහින්තලා භූමියේදී මුණ ගැහුණා. ඕක තමයි කතාව. අනිත් එක තමයි ආලවට්ටම් දාලා මේ ඒ උඩින් ඇවිල්ලා පාත් වුණා. එතන මේ මාර්ගඵල ලැබපු නැති මිනිස්සුත් ඉතින් මහාන වෙච්ච නැති අය. එතකොට කොහොමද ඒක අතින් අල්ලගෙනද අරන් ගිය උඩින් පාවීගෙන අරම මේව කතන්දර එනවනේ. මං කියන්නේ අපි මේ යථාර්ථයට පුරුදු දෙන්න බොරු කතා අයින් කරලා. කියන්නේ මම කියන්නේ අර චිත්‍ර කතාව අයින් කරන් පස්සේ ඇත්ත කතාව එළියට එනවා. මහින්දාගමනය ගැන අපි කතා කරොත් එහෙම සම්පූර්ණ මෙතන තියෙන දේශපාලන ව්‍යාපෘතියන්නේ. මම මේකෙන් කියන්නේ මහින්දාගමනේ ආපු එක නරකයි කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ආවේ මොකද්ද කියන කාරණාව කියන්නේ. ත්‍රිපිටකයේත් සඳහන් වෙන කාරණාවක් තමයි ඔය බිම්බිසාර රජුරෝ පුක්කුසාදී කියන රජුරවන්ට මේ පණිවිඩ ධර්මයේ සම්බන්ධව පණිවිඩය යවලා ඒක නිසා තමයි මේ පුක්කුසාදී රජුරෝ රාජ්‍ය අත්හැරලා බුදුහාඳුරු ළඟට ආවේ කියලා. ඒකෙන් මොකද උනේ මගධයට නිකම්ම පුක්කුසාදී රජුරවන්ගේ රාජ්‍ය ඈඳුණා. පැහැදිලිද කියන එක? ඔව්. ඒ කියන්නේ රාජ්‍ය ඈඳුණා නිකම්ම. දැන් අශෝක රජුරුවොත් ඒ කියන්නේ තමන්ගේ යුද ප්‍රයාණය වලින් පස්සේ විශාල වශයෙන් කියන්නේ ඉන්දිය මුලා සඳහන් කරනවානේ බර ගානක් අබ්බගාත වුණා, මිය ගියා, සිරකරු විශාල ප්‍රමාණයක් අල්ලගත්තා, විශාල ඛේදවාචකයන්. ඊපස්සේ දැන් මෞර්ය රාජධානී ඊළඟ අශෝක ධර්මයක් මෙයා හැදුවානේ. බණ කියන්න පටන් ගත්ත රජුරුව ඊට පස්සේ. ඉන්පස්සේ බලන්න දැන් ලංකාවට එවපු ඒ කියන්නේ මහින්ද හාමුදුරුවෝ කියන්නේ අශෝක රජුරුවන්ගේ පුතා. අනිකර තානාපතිවරයෙක් වගේනේ. ඉන්පස්සේ දැන් මේ තානාපතියෙක් නෙමෙයි ආවේ. එතකොට මෙයා එන්න කලින් වෙච්ච දේ තමයි ඒ කියන්නේ මෞර්ය ක්‍රමයට අභිෂේක කරා. මේ කවුද? දේවානම් පියතිස්ස. දැන් තව ප්‍රශ්නයනේ දේවානම් පියතිස්සගේ මුල් සහෝදරයාට මොකද උනේ කියලා. දැන් මුටසීව රජුණන්ගේ දෙවෙනි පුතානේ. තිස්ස කියන්නේ පළවෙනි එකාට මොකද උනේ? මිනිහමිසි. මන් දන්නේ නැහැ මොකක් මැරුණද මොකද්ද දන්නේ නැහැ. ඉතිහාසයෙන් මතු ගාලා දාලා. ඉතිහාසෙත් නැහැ. ඊට පස්සේ මේ මෞර්ය ක්‍රමයට අභිෂේක කරා. ඊට පස්සේ අර ඒ මෞර්ය රාජ්‍ය පරිපාලන තන්ත්‍රය තමයි එතනින් එහාට ලංකාවේ ක්‍රියාත්මක වුණේ. ඊළඟට මිහිඳු හාමුදුරුවෝ උපදේශක බවට පත් වුණා රජුරුවන්ගේ. පස්සේ ඒ මිහිඳු සංස්කෘතියනේ ඊට පස්සේ ඇති වුණේ ගෘහ නිර්මාණ ශිල්පයේ ඉඳලා රාජ්‍ය ක්‍රමවේදයේ දක්වා සියල්ලම අවසාන උපදේශකයා බවට පත් වුණේ මිහිඳු හාමුදුරුවෝ. එතකොට හිතාගන්නෝ කියන්නේ මොකක්ද එතන උනේ කියලා. මෙතන සාමාන්‍ය ජනතාවට බණ කියන්න කලින් මුලින්ම රජුරෝනේ මේවා කරගත්තේ. රජුව තමයි. එතකොට රජා අල්ලගත්තන් පස්සේ වැසියෝ කොහොමත් බුද්ධ සරණ යනවනේ. හැබැයි ඒ කියන්නේ බෝධි වංශය වගේ කෘති කියවද්දී තේරෙනවා ජයශ්‍රී මහ බෝධිය අරන් ඇවිල්ලා සාකා බෙදුවයි කියනවනේ. එතකොට මේ සාකා බෙදුවයි කියන්නේ එකපාර මේ ප්‍රාදූර්භූත මේවා එකක් නෙවෙයි. ඕක හිටවලා සාමාන්‍යයේ ඇට හරි මොනවා හරි ගෙනල්ලා පැල කරාද නැත්නම් බෝධි ටිකක් වර්ධනය වුණාන් පස්සේ එකෙන් ඇති වෙච්ච සාකාද කියලා අපි ඔයලා බලන්න ඕනේ. මොකද අපි මේ නූතන යුගයේ එකපාරම ජයශ්‍රී මහ බෝධිය මේ එකක් අරගෙන ප්‍රාතිහාර්ය පාන අපි දැකලා නෑනේ. ඒවා එතකොට මේ ප්‍රාතිහාර්ය කතා උඩගිය කතා පැහැදිලි මේ කියන්නේ අර බෝධීන් වහන්සේවට තර අතිමානුෂීය බලයක් එකතු කරන්න ගොතපු කතා කියන කාරණා ඉතාම පැහැදිලි. මම ඒකයි කිව්වේ චිත්‍රය අයින් කරන්න එතකොට ඇත්ත පැහැදිලි වෙනවා. ඉන් පස්සේ සිද්ධ වෙච්ච දේ තමයි එතකොට අර එක එක ප්‍රඥාන්ත මේ කියන්නේ ලංකාවේ එක එක මේ ප්‍රාදේශීය පාලකයන්ට මේවා බෙදලා දුන්නා. එතකොට ඔයාලට හිතෙන්නේ නැද්ද මේ බෝධි රෝපණය කියන්නේ වෙන අර බුද්ධාගමත් එක්ක රාජ්‍ය කේන්ද්‍රයට සියලු වැසියන් එකතු කර ගැනීමක් කියලා. එතකොට දේවානම් පියතිස්සට තිබ්බ දේශපාලන අභියෝග ඔක්කොම ඉවරුණානේ. හැබැයි බෝධිය සම්බන්ධව ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවස එනකම්ම ගැමුණු මහත්මයා කතිකාව සහ විවේචන තිබිලා තියෙනවා. එතකොට ඇත්තටම මේ බෝධියට මේ নমස්කාර කිරීම බුදුහාමුදුරුවෝ අනුමත කරාද නැද්ද කියන සංවාදය තමයි තිබ්බේ. මේකේ තර්කයක් විදියට අරන් එන්නේ උන්වහන්සේ සත්සතියේදී මේ දක්වපු මේ බුහුමන එහෙම නැත්නම් කෘතගුණ සැලකීම. ආයානේ ඒ ලලිත විස්තර කතානේ. කියන්නේ බුද්ධ චරිතයේ ගොඩනැගුවේ පරිපූර්ණ විස්තරය තමයි ඉතින් අපි මේ පිළිවෙත් විදියට අනුගමනය කරන්නේ. පැහැදිලිද? පස්සේ මේ බෝධිය සම්බන්ධව මේ තිබ්බ ප්‍රශ්නෙට විසඳුමක් ඉදිරිපත් කරන්න සිද්ධ වුණා. ඇයි මේක දැන් විවාදාපන්න භාවයක් තියෙනවානේ. දැන් මොකද දාර්ශනික බුද්ධාගමක් අබේගිරිය වගේ කේන්ද්‍ර කරගෙන යනවා. එතකොට මහා විහාරයට උවමනාව තිබ්බා මේ බෝධි පූජාව සුජාත කරන්න.
ඒක නිසා මොකද කරේ මේගොල්ලෝ ලිව්වා කාලිංග බෝධි ජාතකය කියලා ජාතක කතාවක් ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. ඒකේ තමයි තියෙන්නේ බුදුහාමුදුරුවන්ට වඳින්න මල් අරන් ආපු මිනිස්සු ත්‍රිපිටකේ වෙන කොහෙවත් නැහැ ඒක. ඒක තියෙන්නේ කාලිංග බෝධි ජාතකේ. ඒකේ කාලිංග බෝධි ජාතකයේ තමයි දැන් මේ හාමුදුරුවන්ට සිද්ධ වුණා. දැන් මේකේ පරස්පරයිනේ. ත්‍රිපිටකේ කොහෙවත් නැහැ බුදුහාමුදුරුවෝ ගස්ගල් වඳින්නයි කියලා තියෙනවා. එතකොට ඒක නිසා හාමුදුරුවන්ට සිද්ධ වුණා මහා විහාර භික්ෂුන් වහන්සේලාට මේක සුජාත කරන්න. කාලිංග බෝධි ජාතකයේදී තමයි කියන්නේ මිනිස්සු මල් අරගෙන ජේතවනාරාමයට යද්දී බුදුහාමුදුරුවෝ හිටපු නැති හින්දා ශෝකයටපත් වෙලා මල් තැන් වල දාලා ගියා මල් ගොඩ ගැහුණා. ඒක හින්දා අනේ පිටිසිටුතුමාගේ ආනන්ද හාමුදුරුවන්ගේ මේ මැදිහත් වීම උඩ බුදුහාමුදුරුවෝ එහෙනම් මම වෙනුවට මේ බෝධියට මල් පූජා කරන්න පුද පූජා තියන්න කිව්වයි කියලා ඒ කතාව. ඒ ත්‍රිපිටකේ සූත්‍ර පිටකේවත් විනය පිටකේවත් නෑ ඒක තියෙන්නේ 550 ජාතක පොතේ කාලිංග බෝධි ජාතකේ. ඒක ලියු ක්‍රිස්තු වර්ෂ 5 වෙනි සියවසේ. එතකොට තියෙනවා නේද? ඒ කියන්නේ අනිත් පැත්ත පුදුමා කල්පනා කරලා කියන්නේ මේ සම්බන්ධ මේ බෝධි වන්දනාවේ සුජාතභාවයේ සම්බන්ධ ප්‍රශ්න උත්තර ගැටලුවක් සංවාදයක් ඒවකට ගොඩනැගිලා තිබ්බයි කියන කාරණාවනේ. ඒකට තමයි අර කාලිංග බෝධි ජාතකයේ ලියලා අටුවාව වැඩේ ක්ලෝස් කරලා.